Hello guys, මේ තියෙන්නේ Huawei P30 Pro phone එක. මේ phone එක මගේ ළඟට ආවේ දෙවෙනි පාර. පළවෙනි පාර මේ phone එක ආවේ no power වෙලා. එතකොට මම මේක diagnosis කරද්දි මට අහුනේ මේකේ charging pin එක. charging pin එක විතරක් නිකන් එන්නේ නැහැ, charging ribbon එකත් එක්කමයි එන්නේ. ඉතින් ඒක මාරු කරාට පස්සේ phone එක on වුණා. ඊට ටික දවසකට පස්සේ තමයි customer ආයෙත් මට කතා කරේ. එතකොට මේ phone එකේ තිබ්බ ලෙඩේ තමයි මේක හැම වෙලේම restart වෙනවා. සමහර වෙලාවට on වෙනවා, on වුණොත් පොඩි වෙලාවක් තියෙන ආයෙත් restart වෙනවා. ඉතින් ඒ නිසා තමයි දෙවෙනි පාර මේක මගේ ළඟට ආවේ. ඉතින් මේ පාර diagnosis කරලා බලද්දි මට අහුනේ මේකේ CPU fault එක. එහෙනම් ඉතින් අපි වැඩේට යමු. අපි මුලින්ම phone එක ගලවගත්තා. මේ තියෙන්නේ මේ phone එකේ motherboard එක. මේකෙත් boards දෙකක් එකට bind කරලා ඉන්නේ. ඉතින් මේ තියෙන්නේ මේකේ CPU side එක. මුලින්ම අපි කරන්නේ මේකේ CPU එකේ RAM එකයි ගලව ගන්නවා. මේ තියෙන්නේ CPU එක, මේ තියෙන්නේ RAM එක. ඊට පස්සේ අපි board එකේ CPU area එක හොඳට clean කරගන්නවා. ඒ වගේම CPU එකේ RAM එකත් හොඳට clean කරගන්නවා. මේ තියෙන්නේ අපි clean කරගත්තාට පස්සේ CPU එකේ RAM. ඊට පස්සේ අපි මේ දෙකම රීබෝල් කරගන්නවා. ඊට පස්සේ මුලින්ම CPU එක තියෙනවා. ඊට පස්සේ ඒක උඩින් RAM එක තියෙනවා. දෙකම එක උඩ එක නිකන් තිබ්බා කියලා මේක හරියන්නේ නැහැ. හරියට install කරගන්න. මේ phone එකේ වැඩෙත් ඉවරයි. දැන් මේක restart වෙන්නේ නැහැ. හැබැයි restart වෙන හැම phone එකකම අවුල තියෙන CPU එකේ කියලා ඔයාලා හිතන්නත් එපා. මොකද phone එක restart වෙන්න ඕන තරම් හේතු තියෙනවා.